අද රාත්‍රී ආහාරයට තියෙන්නේ සුදු බතුයි චිකන් කරියකුයි. අපි දැන් ඒක හදන හැටි බලමු. මම කපාගෙන තියෙන්නේ සුදු ලුණු ඉඟුරු රම්පෙ කරපුංචා. දැන් මස් එක හොඳට හොදනවා. පිළිගඳ යනකම් හොඳට හොද ගන්න ඕන. ෆ්‍රෙෂ් මස් තමයි අරන් තියෙන්නේ. දැන් හොඳට හොදගෙන මම ওই ලුණු එකතු කරන්න තමයි හදන්නේ. ලුණු දාලා ටිකක් ලුණු මස් වලට වදින්න ටික වෙලාවක් තියලා තියන්න ඕන. කරි පවුඩර් එක තමයි ගත්තේ. කරි පවුඩරුත් දාලා ටිකක් අනලා පැත්තකින් තියන්න. තියලා ඒකට එකතු කරගන්න ඕන අපි අර තලාගත්තු කරපුංචි ඉඟුරු රම්පේ ඒ ටික සුදු ලුණු ඒ ටික මේ මම උතෙන්ට සේර අරගෙන නැහැ. සේර තිබුණේ නැහැ. ඒකත් පේස්ට් එකත් ටිකක් චිකන් එක වදින විදිහට අනලා චුට්ටක් තියලා ඒකට පොල් තෙල් මම සාමාන්‍යයෙන් එකතු කරනවා. පිත්තල මේසෙ හැලි දෙකක් වගේ පොල් තෙල් එකතු කරලා විනාඩි 5ක් 10ක් විතර ඒක තෙල් එකෙන්ම මේ තඹ ගන්නවා. ඊට පස්සේ තමයි අර අපේ අතේ ඉතුරු වෙච්ච කරි ටිකත් එක්ක වතුරත් එක්ක ටිකක් දාලා වතුර ටික දාලා පස්සේ තඹ ගන්න. මුලින්ම තෙලෙන් තමයි විනාඩි 5ක් 10ක් තම්බන්නේ. වතුර එකතු කරලා හොඳට මස් කියන එක තැම්බෙන්න ඕන. හොඳට අමුවෙන් කන්න හොඳ නැහැ. මේ සාමාන්‍ය බාගට තැම්බිලා කන්නත් හොඳ නැහැ. හොඳට තැම්බෙනකොට උතුරනවා. ඒ ඉතුරුවන් පස්සේ හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ ලිප් ඔෆ් කරන්න තමයි තියෙන්නේ.